මහින්ද මහත්තයා 2015 පෙරදුනේ නැතිනම් අද ඔය පෝට් සිටිය හැදිලා ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඩොලර් වලින් පඩි ගන්න තැනට අද පෝට් සිටිය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙලා. අද මොකද්ද පෝට් සිටියට මේගොල්ලෝ කරන්නේ? අදා හදපු නෙළුම් කුළුණ විවේචනය කරා, නෙළුම් පොකුණු විවේචනය කරා, මැණික් කුළුණ විවේචනය කරා. කෘෂිකර්මාන්තයේ කඩා වැටිලා නම් තරුණ තරුණියන්ගේ ජන ජීවිතයේ හෙට දවස ගැන ෂුවර් එකක් නැතිනම් මොකක්ද කරන්න කියලා මායිමක් නැත්තම් වැඩපිළිවෙලක් නැත්තම් රජයෙන් වැඩපිළිවෙලක් නැතිනම් එදා තරුණ තරුණියන් විශාල වශයෙන් අපි රට යවන්න හදනකොට පාස්පෝර්ට් ඔෆිස් එක ළඟට ගිහිල්ලා කොහෙන් හරි වීඩියෝ කැලි ටිකක් අරගෙන අර Facebook කරන යම් කණ්ඩායමක් ඉන්නෝ මම නම් කියන්නේ නැහැ. ඒ විලිලැජ්ජාවක් නැති Facebook කණ්ඩායම පාස්පෝර්ට් ඔෆිස් එක ළඟට එහෙම ගිහිල්ලා කවුරු හරි තමන්ගේ හිතවත් පාක්ෂිකයෙක් දෙන්නෙක් අරගෙන වොයිස් කට් එකක් දෙකක් අරගෙන දැම්මා පාස්පෝර්ට් පොලිම කියලා ඉවරලා. ඇත්තටම අපිට උනන්දුවක් තිබුණේ මේ රටේ රැකියා නැතිනම් හැමදාම නාමල් රාජපක්ෂ අපේ ආදරණීය වර්තමාන තරුණ නායකයා කියන කතාවක් තමයි අපේ රටේ රැකියා නැතිනම් ඩොලර් උත්පාදනය කිරීම එක මාර්ගයක් කරගෙන අපේ රටේ තරුණ තරුණියන් වෘත්තීය සුදුසුකම් සෝදානම් කරලා පිට රටට යවන්න ඕන කියන කාරණා. වංචාව නතර කරන්න, දූෂණය නතර කරන්න, වංචාවට දූෂණයට තිත තියන්න, ගසා කෑමට හොරා කෑමට තිත තියන්න ආපු ආණ්ඩුවට අපි කැමතියි. මගේ යාළුවෝ මිත්‍රයෝ බහුතරයක් දෙනා මේ NPP එකට ඡන්දෙ දුන්නේ. අපිත් කැමතියි.